everyone. අද එන්න මාත් එක්ක කේක් දෙකක් හදන්න. කේක් දෙකක් හරිද කියලා බලන්නනේ. එකක් තමයි මගේ පුංචිගේ පුතාට. එයාගේ බර්ත්ඩේ එක 10 වෙනි බර්ත්ඩේ එක. ඉතින් මම එයාගේ නංගිටත් හදලා දීපු නිසා මම එයාටත් හදලා දෙන්න තීරණය කරා. කොහොමද තීරණය කරත් නැත්තත් මම අනිවාර්යයෙන්ම හදනවා. ගොඩක් කලකට මම ගෙදර හිටියොත් එයාලගේ බර්ත්ඩේස් වලට කේක් හදන්නේ මම. ඉතින් මම ඊළඟ කේක් එක හැදුවේ අපේ චූටි නංගිට. ඉතින් දෙකම බටර් කේක් තමයි මම හදාගත්තේ. කේක් එක මට බෝයිට ඩිසයින් කරන්න ඕනි උනේ සුපර් හීරෝ කෙනෙක්ගෙන්. ඒ වගේම නංගිට නම් ෆ්ලවර්ස් දාලා තමයි කේක් හදන්න හිතුවේ. හැබැයි මේ කේක් දෙකම හැදුවේ ගොඩක් හදිසියෙන්. මොකද මට ඊළඟ දවසේ කොළඹ යන්න තිබ්බා. ඉතින් ගොඩාක් ලස්සනට හැඩ වැඩ දාලා හදන්න බැරි වුණා. හැබැයි ඒක මග අරින්න බැරි බර්ත්ඩේස් නිසා මම කේක් හදලා එයාලට ගිනින් දෙන්න ගියෙත් නැහැ. ඒක ගිනින් දුන්නේ වෙන කෙනෙක් අතේ. දැන් ඉතින් පුරුද්දටම ඔයාලා දන්නවා මොනවද කේක් එකක් අයිසින් කරනකොට කරන්න ඕනේ පියවරවල් මොනවද කියලා. ඉතින් ආපහු මම ඒව කියන්නේ නැහැ. නිකන් මම හදපු කේක්ස් වල වීඩියෝස් එන්ජොයි කරන්න තමයි මේ වීඩියෝ එක අප්ලෝඩ් කරේ. මේ කේක්ස් හැදුවේ මේ මාසෙත් නෙමෙයි. මේ මාසේ තමයි යාළගේ බර්ත්ඩේස් තිබ්බේ. ඉතින් මේ වීඩියෝස් ටික ගත්තට මට වීඩියෝ එක එඩිට් කරන්න ගොඩක් කාලයක් ගියා. මොකද එක්සෑම්, අසයින්මන්ට් ඒව හැමදේම මේකත් කරන්න තියෙනකොට චුට්ටක් ටයිම් එක ඕනි. ටයිම් එක හදාගන්න තමයි ගොඩක් අමාරු. හැබැයි මට කලර් එකක් නැති බටර් කේක් වලට වඩා බේක් කරන්න තිබ්බා කලර් දාලා. හැබැයි මට ඒක අමතක වුණා ඒ වෙලේ. ඒ නිසා දැන් ඉතින් normal කලර් කේක් එකක් තියෙන්නේ. ඒකට මම මැද සෑන්ඩ්විච් කරනකොට හිතුවා අයිසින් වලට කලරින් දැම්මොත් ඒක වෙනසක් වෙයි කියලා. නංගිගේ එකට මම රෝස පාටින් සෑන්ඩ්විච් කරා. ඒ වගේම මල්ලිගේ එකට බ්ලූ කලර් එකකින් තමයි සෑන්ඩ්විච් කරේ. මම සාමාන්‍යයෙන් ගොඩක් කලාවට කේක් හදන ගොඩක් කලාවට කියන්නේ එක දිගටම වගේ කේක් හැදුවා ඇස්ට්‍රා වලින්. හැබැයි අද මම පාවිච්චි කරේ අයිසින් එකට වගේම කේක් වලටත් මෙඩෝලි. මෙඩෝලි එකේ චුට්ටක් වෙනසක් තිබ්බා. රසයේ වෙනසක් චුට්ටක් එනවා. කේක් එකත් මට පොඩ්ඩක් දැනුණා වෙනදට වඩා වෙනස් ගතිය වෙනස් ටෙක්ස්චර් එකක් තියෙනවා කියලා. ඒතර ඔයාලා බලනවා ඇති මං ඇයි මෙඩෝලි ගත්තේ කියලා. මෙඩෝලි ප්‍රයිස් එකනොත් පොඩ්ඩක් අඩුයි. ඒ වුණාට මට එදා ගන්න සිද්ධ වුණේ මං එදා shopping ගිය දවසේ ඒ shop එකේ තිබ්බේ මෙඩෝලි විතරයි. සාමාන්‍යයෙන් මම මෙඩෝලි එහෙම නැත්නම් ඇස්ට්‍රා ගන්නේ අර කප්පල තියෙන ඒවා නෙමෙයි. ඒව මම වෙනම කිරලා තමයි ගන්න. මොකද සමහර වෙලාවට මට ගොඩක් ඕනි වෙනානේ. එතකොට මට කප් ගන්නට වඩා ලේසි කිරලා ගන්න එක. හැබැයි මට අයිසින් කරනකොට මෙඩෝලි වලින් එනවා නිකන් ස්ට්‍රෝබෙරි පුස්මක් වගේ. ඒක මං අම්මගෙනුත් ඇහුවා. ඒක එයාලට දැනෙන්නේ නැහැ. මගේ නාය අමුතුම සෙන්සර්ස් තියෙන්නේ. ඒකද දන්නේ නැහැ. ඊට පස්සේ දැන් මම මේ අයිසින් කර ඉන්නේ මල්ලිගේ කේක් එක. මං කලින් ගොඩක් වැඩ තියෙන ඒවා ඩිසයිඩ් කරලා තිබ්බත් මට හිතුණා ටයිම් එක මදි වෙයි කියලා හිතලා මං ගොඩක් චාම් එකක් තමයි හැදුවේ. කේක් එක සුදු පාටින් අයිසින් කරලා කලර් එකකින් තමයි ෆ්‍රේම් එක යැව්වේ. ඔයාලට හිතා ගන්න පුළුවන්ද මං යූස් කරපු කලර් එක මොකක්ද කියලා? නංගිගේ කේක් එකට මට හිතුණා රෝස පාට දානවට වඩා චූටි වෙනසක් කරන්න ඕනි කියලා හිතලා මම මේ කලර්ස් මික්ස් කරලා හදාගත්තු කලර් එකක් තමයි තියෙන්නේ. ඒක නිකන් ක්‍රීම් පාටක් වගේ. කලින් වීඩියෝස් බලනවා ඔයාලට මතක ඇති මම රෝස පාට කේක් එකක් හැදුවා. ඒ රෝස පාට කේක් එක හැදුවේ එයාගේ අක්කට. ඉතින් ඒ කලර් එකම නංගිට දෙනකොට වෙනසක් නැති කියලා හිතලා තමයි මම කලර් එක වෙනස් කරේ. දැන් අපි සුපර් හීරෝ කේක් එකේ ෆ්‍රේම්ස් ටික දාගන්න යන්නේ. ඉතින් ඒකට මම පාවිච්චි කරේ නිල් පාටක්. හැබැයි මේක නිල් පාට කිව්වට නේවි බ්ලූ කියලා තමයි තිබ්බේ. මම ළඟ තිබ්බේ නේවි බ්ලූ එකක්. කලරින් ආපහු ගත්තෙත් නැහැ. මට කේක් එක දිගට හදන්න වෙන්නේ නැති නිසා. හැබැයි මේක මට නම් චුට්ටක් මම මේ නිල් පාටට ආස නැහැ. මම ගොඩක් ආස ස්කයි බ්ලූ කියලා එකක් තියෙනවා. ඒක නම් ගොඩක්ම ලස්සනයි. මේක චුට්ට දම් පාටට හුරුයි.
මේ කලර් එකත් එක්ක ඔයාලට පුළුවන් ද ගෙස් කරන්න මොන වගේ සුපර් හීරෝ කෙනෙක්ද මම මේකට ඉන්ක්ලූඩ් කරන්න කියලා. ඉතින් මම මෙයාගේ නම නම් හරියටම දන්නේ නැද්ද දන්නේ නැහැ. මට හිතෙන්නේ මෙයා අර කැප්ටන් ඇමරිකා කියන කෙනා තමයි. මම වැඩි ඔය සුපර් හීරෝස් ගැන දන්නේ නැහැ. ඉතින් එයාව මට තිබ්බ ටෝයි එකක් වගේ. ඉතින් ඒක මම টොප් එකක් විදිහට හදාගත්තේ ටූත්පික් එක නෙවෙයි බාබකියු ස්ටික් එකකින්. ඒක සෙට් කරලා හැපි බර්ත්ඩේ කියලාත් ලියලා ඊට පස්සේ නංගිගේ කේක් එක ඩෙකොරේට් කරන්න තමයි දැන් තියෙන්නේ. ඒකලත් මම ෆ්‍රේම් එකක් යූස් කරා. උඩිනුයි පල්ලෙනුයි දෙකෙන්ම. ඒතර උඩින් මම පාවිච්චි කරපු ෆ්‍රේම් එක තමයි අර ඔයාලා දැකලා ඇති S අකුරේ විදිහට ඒක දානවා නිකන් ගොතල වගේ ඩිසයින් එක. අන්න ඒ ඩිසයින් එක තමයි මම මේ කේක් එකට දැම්මේ. කේක් එකම මම බේක් කරගත්ත කප් කේක්ස්. ඉතින් කප් කේක් වල මේ වගේ රෝස මල් හදාගන්න පුළුවන්. මම ඒක පයිපින් කරනකොට මට වීඩියෝ එකක් ගන්න බැරි වුණා. හැබැයි මෙන්න මේ විදිහට තමයි මේ මල මම හදාගත්තේ. ඒකත් මම ටූත් පික් එකෙන් තමයි කේක් එකට සෙට් කරගත්තේ. ඒ වගේ මල් දෙකක් හදලා ඉවරලා මට හිතුණා charm වැඩි කියලා. ඊට පස්සේ මම වටේට චුටි චුටි මල් ටිකක් දාලා ඒවා අතරින් කොළ පාටත් පොඩ්ඩක් ඇඩ් කරා. නිකන් හරියට කොළ වැලක් ගිහිල්ලා වගේ. දැන් ඔයාලා බලන්න ඇති ඒ නොසල් එක අතින් යූස් කරන්න කියලා. ගොඩක් අයිසින් තිබ්බේ නැහැ පයිපින් බෑග් එකකට දාන්න තරම්. ඉතින් මට හිතුණා අතින් කරන එක ලේසි කියලා. අත සෝදලා එහෙම තියෙන්නේ. ඊට පස්සේ මේ වගේ ලීව්ස් ටිකක් දාගෙන එයා චුට්ටක් ලොකු නිසා ගෝල්ඩ් කුඩු ටිකකුත් මම ඇප්ලයි කරගත්තා. හැබැයි ඉතින් මේ ගෝල්ඩ් කුඩු නිකන් තියෙන ගෝල්ඩ් කුඩු නෙමෙයි. මේවා එඩිබල් ඒවා. වෙනම කඩෙන් ගන්න පුළුවන් එඩිබල් ගෝල්ඩ් ඩස්ට් කියලා එකක්. ඒව තමයි මේ තියෙන්නේ. මම කියවනේ මේක ගොඩාක් චුටි ළමෙක්ට හදපු එකක් නෙමෙයි. ඒ නිසා මම මේකට චුට්ටක් ගෝල්ඩ් කලර් එක තව ඇඩ් කරන්න ඕන නිසා මේ වගේ ගෝල්ඩ් පේපර්ස් කියන්නේ නිකන් පේපර්ස් නෙමෙයි. ගෝල්ඩ් ෆොයිල් ඇඩ් කරා. ඊට පස්සේ දැන් අපි යමු මල්ලිගේ කේක් එක හදලා ඉවර කරන්න. ඉවරයි. හැබැයි මට හිතුණා කේක් දෙකම එක සැරේ එක තැන තියෙන හින්දා එයාට දැක්කොත් දුක හිතේ කියලා හිතලා මම එයාටත් චුට්ටක් ගෝල්ඩ් ඩස්ට් එකක් ඒකට ඇප්ලයි කරා. මම ගෝල්ඩ් ඇප්ලයි කරද්දි පොඩ්ඩක් අර එක තැන ගොඩක් හැලෙන ගතියක් තියෙනවා. එක ගණන් ගන්න දෙයක් නෙමෙයි ඉතින්. අද වීඩියෝ එක ගැන හිතෙන්ද පහලින් කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. ඒ වගේම මගේ vlogs ඉදිරියටත් බලන්න කැමති නම් මම subscribe කරලා තියාගන්නත් අමතක කරන්න එපා. අදට මම ගිහින් එන්න. bye bye.